So guys, ඉතින් ඔන්න ඔයාලට පේනවා ඉතින් අද වෙනද කියන වීඩියෝස් උයි අද කියන වීඩියෝ එක අතර ලොකු වෙනසක් තියෙනවා මොකද Hello guys, ඉතින් ඔයාලට ඉතින් කවුරුත් තවත් brand new video එකක් එක්ක. So guys, ඉතින් ඔන්න ඔයාලට පේනවා ඉතින් අද වෙනද කියන වීඩියෝස් උයි අද කියන වීඩියෝ එක අතර ලොකු වෙනසක් තියෙනවා මොකද යෝත් ඉතින් අපේ ස්ටුඩියෝ එක අලුතින් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මට ඔයාලට මේ දවස් ටිකේ වීඩියෝස් ගන්න බැර වුණේ. ඉතින් ඔන්න අද මේ අලුත් ස්ටුඩියෝ එකෙන් කරන පළවෙනි වීඩියෝ එකක් තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් guys ඔයාලට මතක ඇති මම ඔයාලට කලින් 1xbet වීඩියෝ සීරීස් එකක් අරගෙන ආවා. ඉතින් එන්නේ 1xbet වීඩියෝ සීරීස් එකේ හතරවෙනි වීඩියෝ එක තමයි ඔන්න අද මම මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මම ඔයාලට වීඩියෝස් තුනක් අප්ලෝඩ් කරලා දුන්නා. ඉතින් එකකින් ඔයාලට තුන්වෙනි වීඩියෝ එක හැටියට මම අරගෙන ආවේ ඔයා කොහොමද හරියට මැච් එකකට බෙට් කරන්න කියලා. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එක අරගෙන ඉන්න තියෙන්නේ ඔයා කොහොමද මේ විදිහට මැච් වලට බෙට් කරද්දී බෙස්ට් ස්ලිප් එකක් හරියට මැච් කරගන්න කියලා බලන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලද්දී අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද කිව්වොත් ඉතින් මේකේ ඔයාලට තියෙනවා පොඩි ඔප්ෂන්ස් ටිකක් හදාගන්න. ඉතින් මේ ඔප්ෂන්ස් ටික ඔයාලට වැරදුනොත් එහෙම මේ බෙස්ට් ස්ලිප් එක ඇඩ් කරගන්න බැරුව යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් ඔයා තාමත් අර වීඩියෝස් තුන බැලුවේ නැත්නම් මම ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ කමෙන්ට් බොක්ස් එකේ මම ලින්ක්ස් දාලා දෙනවා. ඒ ලින්ක්ස් වලින් ගිහලා ඒවත් බලන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා කර ඉන්න ඕනේ නැහැ. අපි යමු මේ වීඩියෝ එකට. මේ වීඩියෝ එක මම මතක් කරනවා තාමත් මගේ channel එක අලුත් වෙනනම් දැන් පහළ ඉන්න subscribe button එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා එහා පැත්තේ notification notification bell එක එකත් මෙන්න මේ විදිහට දාලා තියන්න. එහෙනම් මම ඉදිරියට දාන වීඩියෝස් උත් ඔයාලට නරඹන්න පුළුවන්. ඉතින් guys එහෙනම් යමු අපි අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලාමගේ මොබයිල් ෆෝන් එක මෙන්න මේ විදිහට අතට ගන්න. ඉතින් මෙතන අතට ගන්නලා ඔයාගේ 1xbet ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම ඉස්සෙල්ලාම මගේ 1xbet ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් මෙතන මගේ පාස්වර්ඩ් එකක් දීලා මේ පාස්වර්ඩ් එක දීලා මම 1xbet ඇප්ලිකේෂන් එක මේ විදිහට ලෝඩින් ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා මගේ 1xbet ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් වෙලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මාව අරගෙන එනවා. ඉතින් ඔයාගෙත් පෙන්නන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි මෙතනදී bet ස්ලිප් එකක් ඇඩ් කරගන්න යන්නේ. ඉතින් මේකදී අපිට බෙස්ට් ස්ලිප් ඇඩ් කරන්න පුළුවන් මැච් වලට නේද? එතකොට මේ මැච් ලයිව් යන මැච් වලට ඔයා ගොඩක් බෙස්ට් ස්ලිප් ඇඩ් කරනවා නම් ගොඩක්ම හොඳයි. හරි. ඉතින් මම ඔයාලට මැච් වලට බෙට් කරන ඒ වීඩියෝ එකෙදිත් ඔයාලට කිව්වා නේද? හරි. ඉතින් ඉස්සල්ලාම දැන් ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවට පස්සේ ඔයා මේ විදිහට ලයිව් මැච් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ ලයිව් මැච් එකක් මේ විදිහට තෝරගන්න. ඊට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා මෙයාලගේ ඩීටේල්ස් ටික ඔක්කොම බලන්න පුළුවන් ඔයාලට. හරිද? ඉතින් මම ඔයාලට අර කලින් ගෙනාපු තුන්වෙනි වීඩියෝ එකෙදිත් ඔයාලට මම මේ හැම දෙයක්ම පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔයා මේ වීඩියෝ එක තාමත් බැලුවේ නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකේ තියෙනවා. ඒකෙන් ගිහලා බලන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට මම ලයිව් මැච් එකක් තෝරගන්නවා. හරිද? හරි. තෝරගෙනලා මම මෙතන බෙට් කරන දැනට මේ විදිහට දෙනවා. දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ amount එක සඳහන් කරන්න එනවා. ඒ කියන්නේ මෙතන ඔයා මේකට දාන ගාණ කොච්චරයිද කියලා සඳහන් කරන්න එනවා. ඔයා හරියටම මේකේ එක ගාණක් මේ විදිහට සඳහන් කරන්න. මේ දැන් ඔයා තෝරගන්න යන මැච් එකකටම එකම ගාණ මේ විදිහට ඇඩ් කරන්න. ඉතින් මම මෙතන රුපියල් 100ක් කියලා මෙතන ඇඩ් කරනවා. ඇඩ් කරලා ඉවරලා මම මෙතන බෑක් වුණාට පස්සේ මේ විදිහට ඇඩ් කරලා බෑක් වුණා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් උඩ තියෙන add to best slip කියලා දාන්න. හරිද? මෙන්න මේ add to best slip කියන තැන තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් මෙතන තමයි ඔයා මේ ඊළඟට ක්ලික් කරන්න ඕනේ. හරිද? මෙන්න මේ add to best slip කියන තැනට ක්ලික් කරන්න. එතකොට ඔයා මේ මැච් එක best slip කරන තැනට කියන්නේ bet slip කියන තැනට add වෙනවා. හරිද? best slip එකට add වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව මැච් එකක් මම ගන්නම් මේ විදිහට live යන මැච් ගන්නවා නම් ගොඩක් හොඳයි. හරිද? ඉතින් මම මෙතන තවත් මැච් එකක් ගන්නවා. ඉතින් මේ මැච් එක ගත්තට පස්සේ මේකෙත් මම amount එක සඳහන් කරනවා. ඉතින් මම මේකෙදිත් රුපියල් 100යි කියලා මේ විදිහට amount එක සඳහන් කරලා මේකෙත් add to best slip කියන තැනට දෙනවා. හරිද? මෙතන add to best slip කියන තැනට දෙනවා. ඉතින් ඔයාලට මෙතන නිල් පාටින් පෙන්නනවා best slip එකට add වුණා කියලා. හරිද? හරි මම ඊට පස්සේ තවත් මැච් එකක් add කරගන්නවා. ඉතින් මේ විදිහට තවත් මැච් එකක් ඔයාලට ඕන තරම් මැච් ප්‍රමාණයක් මේකට add කරගන්න පුළුවන්. හරිද? ඉතින් මම තවත් මැච් එකක් මේ විදිහට add කරගන්නවා. මේ විදිහට මම බෙට් කරන තැනට දීලා ලයිව් මැච් එක තවත් මැච් එකක් මම ඇඩ් කරගන්නවා. ඔයාලට ඕන තරම් මැච් ප්‍රමාණයක් මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. හරි. මම මෙතනදිත් මෙතන add to best slip කියන දරලා දෙනවා. හරිද? හරි. ඉතින් ඊට පස්සේ මම දැන් මැච් 4ක් ඇඩ් කරගන්න යන්නේ. ඒක නිසා මම තව මැච් එකකට දෙනවා. හරිද? ඉතින් ඔයාලට ඕන ප්‍රමාණයක් මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම මෙතන දැන් තවත් මැච් එකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. හොඳට තෝරලා බලලා හොඳ මැච් එකක් මම මෙතන ඇඩ් කරගන්නවා. ඉතින් මම මෙතනදී add to best slip කියන දරලා දීලා මේ මැච් එකත් ඇඩ් කරගන්නවා. හරිද? හරි. ඉතින් මෙතනදී ඊට පස්සේ ඔයාලට පාලින් බලා ගන්න පුළුවන් ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා popular favorite best slip and history and menu කියලා. ඉතින් මෙතන ඔයාලට තියෙන මේ මැද තියෙන best slip කියන තැන ඉස්සෙල්ලා තිබ්බේ මේ නිල් පාට සර්කල් එක විතරයිනේ. දැන් ඔයාලට මෙතනින් රතු පාටින් සර්කල් එකක් ඇතුළේ බලා ගන්න පුළුවන් මැච් 4ක් කියලා මෙතන 4 කියලා වැටලා තිනවා. මගේ නම් දැන් මම මැච් 4ක්නේ බෙට් කරේ ඒක නිසා. හරිද? ඔයාලගෙත් ඒ මැච් වල බෙට් කරපු ගාණ වැටලා ඇති. හරිද? හරි ඉතින් ඔයා මෙන්න මෙතන තමයි දැන් ඔන්න ක්ලික් කරගන්න ඕනේ. හරිද? ඉතින් මෙතනදී තමයි අපි best slip එක ඇඩ් වෙලා තියෙන්නේ. හරි දැන් මේ විදිහට ඔයා මෙතන ක්ලික් කරගන්න. ඉතින් මම මෙතන ක්ලික් කරගන්නවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ
ස්ලිප් එක ඇඩ්ලා තින ති මෙතන බලාගන්න පුලන් වගේ දැන් මගේ නම් මැච් 4කට ඇඩ් කරානේ. ඉතින් මගේ එක මැච් එකක් ඕඩ්ස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මැච් එකේ දැන් සම්පූර්ණ ගාන ෆිල්ලා තියෙන. ඒක නිසා මේ ඒකට අපිට බෙට් කරන්න බෑ. හරිද? ඉතින් ඒක නිසා මගේ ඉවෙන්ට්ස් 3කට කියලා තමයි වැටලා තියෙන්නේ. ඉතින් වගේ ඇඩ් කරපු ගාන වැටලා ඇති. ඉතින් මේ විදිහට ඕඩ්ස් කියලා වැටලා තියෙනවා නම් ඒ මැච් එකට දාන්න පුළුවන් ප්‍රමාණය ෆිල් වෙලා ඉවර ඒක නිසා. හරිද? හරි ඉතින් කවන්න මම මේ මැච් තුනටම බෙට් කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට තියෙන මෙතන amount එක දැන් ඔයාලා අතන දුන්න රුපියල් 100යි කියලානේ. මම මේ විදිහට මෙතන amount එකත් රුපියල් 100 කියලා දානවා. ඒ කියන්නේ ඔයා මේ මැච් හතරටම බෙට් කරන්නේ රුපියල් 100ක amount එකකින්. හරිද? ඔයා මේ මැච් හතරටම ඒ කියන්නේ ඔයා ගාන මේ මැච් දැන් මම මැච් තුනයි තියෙන්නේ. ඉතින් මම මෙතන මේ මැච් තුනට මම බෙට් කරන්නේ රුපියල් 100ක amount එකක් දීලා. හරිද? ඉතින් ඊට පස්සේ රුපියල් 100ක් කියලා මම මෙතන දැන් මේ විදිහට කවුන්ට් කරගන්නවා මේ විදිහට ටයිප් කරගන්නවා රුපියල් 100ක් කියලා. රුපියල් 100කට ටයිප් කරගෙන අපි බලමු අපිට කොච්චර ඉන්කම් එකක් මෙතනදී එනවද කියලා. ඉතින් ඔයාලා බලාගෙන බලන්න යන්නේ තියෙනවා පේමන්ට් විනිංස් පොයින්ටඩ් විනිංස් වලට කොච්චර අපිට ගෙවනවද කියලා. මෙතන තියෙනවා 846.27ක් අපිට රුපියල් වලින් ගෙවනවා මෙයාලගේ ප්‍රොෆිට් එක හැටියට. හරිද? අපිට ප්‍රොෆිට් එක හැටියට එන්නේ වගේ ගාණක් එනවා රුපියල් 100ක් බෙට් කරොත් එහෙම. හරිද? හරි. ඉතින් ඊට පස්සේ තියෙනවා ඔයාලට මෙන්න මෙතන තියෙන මේ බෙට් කියන කොළ බාඩ් බාන්න එකට ටච් කරන්න විතරයි. ඉතින් ටච් කරාම ඔයාලට පුළුවන් ඔයාගේ බෙස් ස්ලිප් එක ඇඩ් කරගන්න. හරි. ඉතින් මම මේ බෙස් ස්ලිප් එකේදී වෙන දේ ඔයාලට සරලව කියන්නම් දැන් මෙතනදී. මේක ඇඩ් කරාට පස්සේ ඔයාලට මෙතනදී ඔයා මැච් තුනක් දැන් මෙතන මම ඇඩ් කරානේ. ඉතින් මෙන්න මේ මැච් තුනෙන් ඔයා මැච් තුනම වින් කරොත් එහෙම ඔයාලට මෙන්න මේ කියන ගාන ලැබෙනවා. හැබැයි ඔයා මෙතන දෙක මැච් එකක් හරි පරාද වුණොත් ඔයා දාපු ගාන ලොස්ට් වෙලා යනවා. හරිද? ඉතින් ඔන්න ඒක නිසා අපි මේකට මැච් එකට බෙට් කරද්දි මේ විදිහට බෙස් ස්ලිප් එකක් ඇඩ් කරද්දි හරියටම හොඳට හිතලා බලලා මේ විදිහට බෙස් ස්ලිප් එක ඇඩ් කරගන්න ඕනේ. හරි යාළුවෝ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි හරියටම මැච් එකට බෙට් කරද්දී බෙස්ට් ස්ලිප් එකක් ඇඩ් කරගන්න. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න ඇති කියලා. ඉතින් මේ විදිහට වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බැලුවා නම් අනිවාර්යෙන්ම ඔයාලට මේ බෙස්ට් ස්ලිප් එක හරියටම ඇඩ් කරගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් මම හිතනවා ඔයාලට මේ ගෙනාපු වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙනවා කියලා. ඉතින් මේ විදිහට වැදගත් වුණා නම් එහෙම තමයි මම කියලා දුන්න විදිහට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මේ විදිහට තේරුණා නම් වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දෙන්න මතක් කරන්න එපා. ඒ තමයි අපේ වීඩියෝ එක ලයික් බටන් එක ප්‍රෙස් කරලා ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. එහෙම තමයි අපේ channel එක ආයෙත් මතක් කරනවා කවිට ප්‍රෝ දැම්ම subscribe කරලා තියාගන්න. ඒක තමයි හැපදින notification bell එකෙන් ටික් කරලා තියාගන්න. ඒක මම දාන ඩේස් ඔයාලා ළඟටම ඉදිරියට ගෙන ගන්න පුළුවන්. ඒක තමයි අපි අනිත් channel එක vlog by KP YouTube channel එකත් දැම්ම subscribe කරන එකෙත් all ගේ notification bell එකෙන් දාලාම තියාගන්න. ඉතින් එහෙම තමයි අපේ Facebook page එක follow කරලා තියන්න. මේ හැම දෙයකම links මම පහළ description එකේ සහ comment box එකේ දාලා තියන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ ගිහිල්ලා මේවා subscribe කරලා ඉතින් අපේ channel වලට join වෙලා අපේ Facebook page එහෙම follow කරන්න. ඉතින් එහෙනම් අපි අද ඉගෙන ගන්න තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු. ඔයාලා සියලු දෙනාටම ජය ජයම වේවා.